දැන් ඉතින් නෙත්මිය ටෝක් කරනවා මං එයා කැමති දේවල් දැනගන්න නැත්te බෑ බං. මට පොඩ්ඩක් කියන්නකෝ නෙත්මි කැමති මොනවටද කියලා. නෙත්මි කැමතිම පාට රෝස පාට. උඹ අහන්නේ මේ වගේ දේවල්ද? අන්න හරි. ඒ වගේම තමයි. උඹ මරුවත් කන්නයි කියන මාමයිට් තමා බං ඒකේ ආසම කෑම. අදෝ එලකිරි බං මාමයිට් වල තියෙන අමුතු මාතල් එකක්. ඒක හැමෝටම සෙට් වෙන්නේ නැහැ. ඉතින් කියන් ආයෙත් තව මොනවද තව? එක දවසක් නෙත්මි කිව්වා ඒකේ කැමතියි කියලා. එයා කවදා හරි කසාද බදින කොල්ල එයාගේ නම නල්ල කොටනවා. කොහොම චක්කන් ගේ ආතල්නේ. උඹට පිස්සුද බං මේ ගෑණියෙක්ගේ නම නල්ල කොටා ගන්න අනික තමයි යාළු වෙලාවත් නැහැ. හරි බං කොහමද ඉතින් කැමති වෙන එකනේ. ඒක නෙමෙයි නෙත්මි කැමතිම බීම මොනවද? අප්පෝ කතා කරලා වැඩක් නැහැ. ඒකේ කැමතිම බීම කරවිල ජූස් බං. බල්ලෙක්ව බොනවද කියහකෝ කරවිල ජූස්. කට්ටියම කිව්වට බං මේ කරවිල ජූස් වල තමුතු ලල්ලගක් තියෙනවා. මේ බොරුම පීලා බලපන්. උඹට පිස්සුද බං මට බව රෙද්ද බං. උඹලට ඉතින් වදිනවා කිව්වොත් හරක් චූ හරි බොයි. කොහෙද ඉතින් ಗುಣ දෙයක් බොන්නේ නැහනේ. ඔව් උඹලට තමයි කියන්නේ. අප්පට සිරි හරච්චෝ කියනකොට මතක් වුණේ නෙත්මි ආසම සතා තමයි බං හරකා. සුබෝද? කොහෙද ගියේ? අඩෝ මම පල්ලෙහා ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ පොඩ්ඩක් වරෙන්කෝ මේ පැත්තට. මූ මොකටද මේ වෙලාවේ වත්ත පල්ලෙහාට ගියේ? අඩෝ මේ තනකොළ ටික නම් ටොප් බඩු බං. 12775ක් වෙලා ඔබට තේරුණාද ඔබ කළ පව් දුර දිග නොබලා